ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ සමාන්තර ශ්‍රේණි එක කියන කොටස යටතේ සමාන්තර ශ්‍රේණියක මූලික හැඳින්වීම. ඒතර මොකක්ද සමාන්තර ශ්‍රේණියක් කියන්නේ? සමාන්තර ශ්‍රේණියක් ගොඩනැගෙන්නේ කොහොමද? සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය කියන්නේ මොකක්ද? ඒ වගේම සමාන්තර ශ්‍රේණියක අනුයාත පද කියන්නේ මොකක්ද කියන කොටස තමයි මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? එහෙනම් ශ්‍රේණියක් ගොඩනැගෙන්නේ කොහොමද? කිසියම් සංඛ්‍යා සමූහයක් කිසියම් පිළිවෙලකට ලියා දැක්වීමෙන් අපි කියනවා මේකට ශ්‍රේණියක් ගොඩනැගෙනවා කියලා. එතකොට මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ කොයි අවස්ථාවේදීද? මුලින්ම අපි බලමු මේක අපි කියනවා මෙන්න මේ අවස්ථාවට පළමු පදය. මෙයාට අපි කියනවා පළවෙනි ස්ථානයේ තියෙන එකට T1 නැත්නම් පළමු පදය. මේකට කියනවා T2 පළමු පදය මේක. එතන මේක දෙවෙනි පදය. එහෙනම් මේ විදිහට අපි පද ටික නම් කරගන්න ඕනේ තෙවන පදය සහ සිව්වන පදය ආකාරයට. එතන මේ ශ්‍රේණිය තවදුරටත් ඉදිරියට යනවා කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. මේක අපි ඩොට් පේලියකින් නිරූපණය කරනවා. එතකොට මේ ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ කොයි අවස්ථාවේදීද? මුලින්ම බලමු අපි පළමු පදයට පුතා දෙකක් එකතු වෙලා තමයි දෙවන පදය ගොඩනැගිලා තියෙන්නේ. මේ බලන්න 2ට 2ක් 4යි 4ට 2ක් 6යි ඔය විදිහට ශ්‍රේණිය ගොඩනැගිලා තියෙනවා. එහෙනම් මෙන්න මේ 2 කියන සංඛ්‍යාව අපිට පැහැදිලි වෙනවා සෑම අවස්ථාවකටම පොදු නැත්නම් අපි කියනවා නියත පදයක් බවට පත් වෙනවා කියලා. අන්නේ නියත පදයට අපි කියනවා සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය කියලා. පොදු අන්තරය නැත්නම් අපි කියනවා සමාන්තර ශ්‍රේණියේ D අපි කියනවා common difference කියලා. එහෙනම් මේ පොදු අන්තරය අපි හැමතිස්සෙම ගන්නෙ පසු පදයෙන් අඩු කරන්න ඕනේ පෙර පදය. පසු පදය අඩු කිරීම පෙර පදය. 4 ඍණ 2 අවස්ථාව 2යි කියලා අපි ගන්නවා. එහෙනම් සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය හොයන්නේ කොහොමද? හැමතිස්සෙම පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕනේ. ඒතර පසු පදයෙන් පෙර පදය අඩු කරාම මෙන්න පසු පදය 4යි මෙන්න පෙර පදය 2යි 4ෙන් 2ක් අඩු කරාම 2යි කියලා එනවා. ඒ වගේම අපි දැන් බලමු මෙතන මේ අනුයාත පද දෙකක් කියන්නේ මොකක්ද? බලන්න මෙන්න මෙයා තමයි අනුයාත පද දෙකක් කියන්නේ. 2 සහ 4. 2 සහ 4 යනු අනුයාත පද වේ. මොනවද මේ අනුයාත පද කියන්නේ? අපි කියනවා එක ළඟ පද දෙකක්. එක ළඟ පද දෙකකට කියනවා අනුයාත පද. එතන මේ අනුයාත පද අතර වෙනස අපි කියනවා අනුයාත පද අතර වෙනස. එහෙනම් පසු පදය 4 අඩු කරන්න 2 උත්තරේ 2යි. මෙයාට කියනවා පොදු අන්තරය කියලා. පොදු අන්තරය. එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. අනුයාත පද දෙකක් අතර වෙනසට අපි කියනවා පොදු අන්තරය D කියලා අපි ඒක නිරූපණය කරනවා. ඒකට ඉංග්‍රීසි වලින් common difference කියලා කියන නිසා අපි ඒක D කියලා නිරූපණය කරනවා. ඒතර දැන් මම මේ සාකච්ඡා කරේ සමාන්තර ශ්‍රේණියක මේ තියෙන ධන සංඛ්‍යා වලින් ගොඩනැගුණු ශ්‍රේණියක්. ඊළඟට අපි සාකච්ඡා කරමු ඍණ සංඛ්‍යා ඇතුළත් සමාන්තර ශ්‍රේණියක්. ඒතර සමාන්තර ශ්‍රේණියක් ඍණ සංඛ්‍යා වලින් ගොඩනැගෙන්නත් පුළුවන් මෙන්න මේ ආකාරයට. එතන මේ තියෙන්නේ ඍණ 6 ඍණ 3 ඍණ 6 ඍණ 9 ඍණ 12 ... කියලා ඉදිරියට දාන්න පුළුවන්. හේතුව මේක තව දුරටත් ඉදිරියට යන පා කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. එතන මෙන්න මේ පොදු අන්තරය D. එන අනුයාත පද දෙක අතර වෙනස. පසු පදය ඍණ 6 අඩු කරන්න ඕනේ ඍණ 3. එහෙනම් ඍණ 6න් ඍණ 3ක් අඩු කරනකොට අනිවාර්යයෙන්ම මෙතන වරහණක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ගාන සුළු කරනකොට වරදිනවා. එහෙනම් ඍණයි මෙතන ಗುಣ වෙනවා ධනයි කියලා එනවා. common difference පොදු අන්තරය ඍණ 6 ධන 3.
එහෙනම් ඍණ 3යි කියලා එනවා. මේක කොහොමද සුළු කරේ? 6න් 3ක් අඩු කරා 3යි. විශාල සංඛ්‍යාවේ ලකුණ ඍණ කියලා එනවා. එහෙනම් අපි දැන් පැහැදිලි සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය හොයන්නේ කොහොමද? හැමතිස්සෙම අනුයාත පද දෙකක් ගන්න. අනුයාත පද දෙකේ හැමතිස්සෙම පෙර පදයෙන් අඩු කරන්න ඕනේ පසු පදේ. නම් පෙර පදයේ ඍණ 6යි. ඒකෙන් අඩු කරන්න ඕනේ ඍණ 3ක්. අපි කියනවා ඍණ 6 ඍණ වරහන් ඍණ 3 කියලා. එහෙනම් ඍණයි ඍණයි ධන බවට පත් වෙනවා. ඍණ 6යි ධන 3යි කියන්නේ ඍණ 3යි. මොකද 6න් 3ක් 3යි. විශාල සංඛ්‍යාවේ ලකුණ 6. 6ට ඉදිරියෙන් තියෙන්නේ ඍණ. එහෙනම් අපිට පැහැදිලි සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය කියන්නේ මොකද්ද? ඒ වගේම අනුයාත පද දෙකක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි. දැන් මම ඊළඟ එකේදී ඊළඟ ගානේ වාට පැහැදිලි කරනවා ටිකක් වෙනස් ගානක්. ඍණ x අපි මෙහෙම ගමු. x ඍණ 2 x ඍණ 4 x ඍණ 6 x ඍණ 8. දැන් බලන්න මේක සමාන්තර ශ්‍රේණියක්ද? මුලින්ම සාකච්ඡා කරනකොට මේ ශ්‍රේණිය දිහා බලන්න. x ඍණ 2 කියන්නේ පළමු පදය, x ඍණ 4 කියන්නේ දෙවන පදය, x ඍණ 6 කියන්නේ තුන්වන පදය. එහෙනම් අපි පොදු අන්තරය d ගමු. පසු පදයෙන් අඩු කරමු පෙර පදය. මෙන්න පසු පදයේ x ඍණ 4යි. ඒකෙන් අඩු කරන්න ඕනේ x ඍණ 2ක්. අන්න බලන්න එතනත් මම පැහැදිලිව පාවිච්චි කරනවා. පැහැදිලිව පාවිච්චි කරන්නේ මෙන්න මේ වරහන. එහෙනම් වරහන පාවිච්චි කරනකොට බලන්න x ඍණ 4 ඍණ x ඍණයි ධනයි ඍණයි ඍණයි ධන බවට පත් වෙනවා. ධන x ට ඍණ x කැපෙනවා. ඍණ 4 ධන 2. ඍණ 4 ධන 2 කියන්නේ පුතේ ඍණ 2යි කියලා එනවා. එහෙනම් d පොදු අන්තරය ඍණ 2ක් බවට පත් වෙනවා. දැන් බලන්න මේ ගැටලුව සුළු කරනකොට ශ්‍රේණිය ලියාගත්තා. පොදු අන්තරය d කියලා ලිව්වා. පසු පදයේ x ඍණ 4 අඩු කිරීම පෙර පදයේ x ඍණ 2. මෙතන වරහන පාවිච්චි කරා. ඍණයි ධනයි ඍණයි ඍණයි ධන බවට පත් වෙනවා. අන්න අපිට අවසානයේ x ට x සුළු වෙනවා. ධන x ට ඍණ x කැපෙනවා. ඍණ 4යි ධන 2යි ඍණ 2 බවට සුළු වෙනවා. ඉතින් මේ මම පැහැදිලි කරේ මේ වීඩියෝ එකෙන් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? ශ්‍රේණියක අනුයාත පද කියන්නේ මොනවද? සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය කියන්නේ මොකද්ද කියන පොඩි වීඩියෝ එකක්. ඉතින් මේ වගේ තවත් ඒවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. මේ වගේ විශේෂ කොටස්, ඒ වගේම අන්කොමන් ඔයාලට අහුවෙන්නේ නැති ගණන් අපි ඉදිරියට මගේ ඔන්ලයින් පන්තියෙන් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් ඉදිරියට මම මේ වගේ වීඩියෝ ඔයාලට දානවා. ඒවා බලන්න. ඒවාට ඔයගොල්ලෝ කමෙන්ට්ස් කරන්න. ඒවට මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම මගේ ක්ලාස් එක තව ජොයින් වෙන්න කැමති, මගේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි ඉන්නවනම් මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මේක තමයි මගේ WhatsApp නම්බර එක. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට මම 6 සිට 11 දක්වා ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍යයෙන් පන්ති පවත්වනවා. Maths Science කියන සබ්ජෙක්ට් දෙකම ඕනම සිසුවෙක්ට මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. නම සහ පන්තිය සඳහන් කරලා මැසේජ් එකක් එවන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගත්ත දෙයක් තියෙනවා නම් සහ මේකට තවදුරටත් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට ඔයාලට රිප්ලයි කරනවා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. ආයිබෝවන්.